Welcome back to my channel Beauty with Shah. ඔයාලා හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඔයාලා ගොඩාක් වෙලාට දැකලා ඇති rose water සහ glycerin අපි පාවිච්චි කරනවා අපේ skin එකට ගොඩක් වෙලාවට. ඒක ඉතාමත් හොඳයි අපේ skin එකට ගොඩාක් ලස්සන skin එකක් තියාගන්න පුළුවන් වෙනවා මේ ingredient දෙක නිසා. ඉතින් අපි බලමු මොනවද මේ රෝස් වෝටර් සහ ග්ලිසරින් වල අපිට අපේ ස්කින් එකට ලැබෙන බෙනිෆිට් ගැන කතා කරමු. මුලින්ම බෙනිෆිට් ගැන කතා කරලා අපි බලමු කොයි විදිහටද මේක අපේ ස්කින් එකට අපි පාවිච්චි කරන්න ඕනේ කියලා. අපි මුලින්ම රෝස් වෝටර් ගැන බෙනිෆිට් ගැන කතා කරමු. අපි රෝස් වෝටර් ගැන කතා කරද්දී මුලින්ම අපේ ස්කින් එක හොඳ මොයිස්චරයිසින් ගතියක් තියාගන්න පුළුවන් වෙනවා මේ රෝස් වෝටර් නිසා. ඊට අමතරව අපේ ස්කින් එකේදී අපේ ස්කින් එකේ තියෙන ඇක්නි කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා මේ රෝස් වෝටර් පාවිච්චි කරපුවාම. ඔයාලා දන්නවා ගොඩාක් අය තියෙන ප්‍රශ්නයක් තමයි ඇක්නි. ඇක්නි මේක ටෝන් එකක් නේ. රෝස් වෝටර් ටෝන් එකක් විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ අපි ෆේෂියල් එකක් කරොත් ඊට අමතරව අපි ස්ටීම් වගේ දෙයක් කරොත් අපි අනිවාර්ය රෝස් වෝටර් වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒ කියන්නේ කවර් වීමක් වෙනවා අපේ ස්කින් එක ඕපන් වෙලා තියෙන පෝර්ස් කවර් වීමක් වෙනවා. ඉතින් ඒ නිසා මේක ටෝන් එකක් විදිහට අපිට අපේ ස්කින් එකට පාවිච්චි කරන්න. ඒ නිසාම තමයි මේක ඇක්නි කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන බෙනිෆිට් එකක් අපිට හම්බ වෙන්නේ. ඔයාලා දන්නවා ඔයිල් අපේ ස්කින් එකේ තියෙන ඔයිල් සාමාන්‍ය ප්‍රමාණයක් ඒ ඔයිල් කන්ට්‍රෝල් කර ගැනීමක් කරගන්න පුළුවන් වෙනවා මේ රෝස් වෝටර් නිසා. ඔයිල් කන්ට්‍රෝල් වීමත් එක්ක තමයි මේ අපේ තියෙන ඇක්නි ප්‍රොබ්ලම් එහෙම අපේ නැතිවීමක් වෙන්නේ. මේක ටෝන් මම කියවනේ මේක ටෝන් එකක් මේ රෝස් වෝටර් කෙනෙක්ගේ ටෝන් වීමත් එක්කම තමයි මේ බෙනිෆිට් එක අපිට ඊට අමතරව අපේ ස්කින් එක හයිඩ්‍රේට් වෙනවා. හයිඩ්‍රේට් වෙනවා ඔයාලා දන්නවා. ගොඩක් වෙලාවට හයිඩ්‍රේට් වෙනවා කියන්නේ තෙතමනය හොඳට තියාගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මොයිස්චරයිසින් ගතිය අපේ ස්කින් එකේ හොඳට තියාගන්න පුළුවන් වෙනවා මේ රෝස් වෝටර් නිසා. ඒ වගේ බෙනිෆිට් ගොඩක් අපේ ස්කින් එකට මේ රෝස් වෝටර් නිසා හම්බ වෙනවා. අපි ග්ලිසරින් ගැන කතා කරමු. ග්ලිසරින් වලින් අපේ ස්කින් එක මොයිස්චරයිසින් ගතිය හොඳට තියාගන්න පවත්වා ගන්න පුළුවන් වෙනවා. ග්ලිසරින් කියන්නේ තෙතමනය හොඳට ස්කින් එකේ තියාගන්න පුළුවන් දෙයක් තමයි ග්ලිසරින්. ඔයාලා දන්නවා ග්ලිසරින් ගොඩක් වෙලාවට අපි ෆාමසි වලින් ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි කන්ටේනර් වල තමයි පුවර් ග්ලිසරින් කියලා එන්නේ. ඔයාලා දැක්කලා ඇති ගොඩක් වෙලාවට මේක ෆාමසි වල තමයි ගොඩක් වෙලාවට තියෙන ෆැන්සි අවුට්ලට් වලත් ඇති බලන්න ගිහිල්ලා. ඉතින් ඒ ග්ලිසරින් එක තමයි මම මේ කියන්නේ. ඉතින් ඒ ග්ලිසරින් එකෙන් හම්බෙන බෙනිෆිට් ගැන කතා කරද්දී මුලින්ම තියෙන ඉරිටේටින් ගතිය අපිට නැති කර ගැනීමක් කරගන්න පුළුවන් මේ ග්ලිසරින් පාවිච්චි කරලා. ඔයාලා දන්නවා ස්කින් එක කසන ගතියක් තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ කසන ගතිය ඉන්නේ අපේ ඩ්‍රයිනස් එකත් එක්ක ඩ්‍රයි වීමත් එක්ක තමයි ස්කින් එකේ ඉරිටේටඩ් ගතියක් එන්නේ ස්කින් එකට. ඉතින් ඒක නැති කරගන්න පුළුවන් මේ ග්ලිසරින් වගේ දෙයක් පාවිච්චි කරලා. ඊට අමතරව අපේ ඇක්නි නැති කර ගැනීමක් අඩු කර ගැනීමක් කරගන්න පුළුවන් මේ ග්ලිසරින් පාවිච්චි කරොත්. ඉතින් ඊට අමතරව අපේ ස්කින් එකේ කලර් එක අප් කර ගැනීමක් කරගන්න පුළුවන්. ස්කින් කලර් එක ඔයාලගේ ස්කින් කලර් එක ගොඩක් හොඳ ලස්සන ලුක් එකක් තියෙන ස්කින් කලර් එකට අපිට මේක අප් කර ගැනීමක් කරගන්න පුළුවන් මේ ග්ලිසරින් පාවිච්චි කරලා. ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට හදන හැම බියුටි ප්‍රොඩක්ට් එකකටම ග්ලිසරින් දානවා. ඉතින් ග්ලිසරින් දාන්න හේතුව මේකේ තියෙන මේ බෙනිෆිට් නිසා තමයි. ඉතින් ග්ලිසරින් පාවිච්චි කරලා ඔයාලට අද කාලේ ගොඩක් වෙලාවට කැමති ඉන්නේ ලස්සනට සුදුවට ඉන්න. ඉතින් ඒක ඔයාලට ලබා ගන්න පුළුවන් මේ ග්ලිසරින් පාවිච්චි කරලා ඔයාලගේ ස්කින් කලර් ටෝන් එක ඔප් කර ගැනීමක් කරගන්න. අපේ ස්කින් එක යං විදිහට තියාගන්න පුළුවන් වෙනවා මේ ග්ලිසරින් නිසා. ඔයාලා දන්නවා ග්ලිසරින් වලින් අපේ ස්කින් එකේ තියෙන තෙතමනය ආරක්ෂා වීමක් වෙනවා. ස්කින් එකේ තියෙන ගොඩාක් ප්‍රොබ්ලම් අඩු වීමක් වෙනවා. ඒ දේවලුත් එක්ක තමයි මේ ස්කින් එක යං විදිහට අපිට තියාගන්න. ඊට අමතරව තව බෙනිෆිට් එක තමයි අපේ ස්කින් එක සොෆ්ට් විදිහට තියාගන්න පුළුවන් වෙනවා මේ ග්ලිසරින් නිසා. ස්කින් එක සොෆ්ට් විදිහට තියාගන්න පුළුවන් මේ අපේ ස්කින් එකේ තියෙන මොයිස්චරයිසින් ගතිය ඒ දේවලුත් එක්ක අපේ ස්කින් එක සොෆ්ට් විදිහට තියාගන්න. ඊට අමතරව අපේ ස්කින් එකේ තියෙන ස්පොට් ඔයාලා දන්නවා ස්කින් එකට තියෙනවා ගොඩක් වෙලාවට පොඩි ඩොට්ස් වගේ දේවල්. ඒවා නැති කර ගැනීමක් කරගන්න පුළුවන් මේ ග්ලිසරින් නිසා.
ස්පොට්ලස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් හොඳ බෙනිෆිට් ගොඩක් මේ ග්ලිසරින් නිසා හම්බෙනවා. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ ග්ලිසරින් සහ රෝස් වෝටර් හදන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මම මුලින්ම රෝස් වෝටර් ටිකක් දාගන්නවා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් දාගෙන මේකට ග්ලිසරින් බලන්න මේක පේනවානේ. ග්ලිසරින් බිංදු 2-3ක් තමයි දාගන්න ඕනේ මේකට. මොකද ගොඩක් ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් දාගන්න ඕනේ. දාගෙන මේක හොඳට මික්ස් කරගන්න. මෙන්න මේ වගේ තමයි එන්නේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි මම හදාගත්ත වල පේනවා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් හදාගත්තේ. මෙන්න මේ විදිහට ඔයාලා හදාගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට හදාගෙන මම ඔයාලට පෙන්නන කොහොමද ගාන්නේ මේක කියලා. දැන් ඔයාලා දැක්ක කොහොමද මම රෝස් වෝටර් සහ ග්ලිසරින් කියන එක හදාගත්තේ කියලා. මේ වගේ කන්ටේනර් එකකට තමයි මම හදාගත්තේ. මේක ගෙනාපු ඔයිල් ගෙනාපු කන්ටේනර් එකක්. ඒක ඉවර වෙනකන් ඉඳලා තමයි මේ වගේ ඉතින් දේවල් මම කොහොමද පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට මම ගන්න දේවල් එක ඒ වගේ ලස්සන කන්ටේනර් අපහම තියා ගන්නවා. මොකද ඒක අනිවාර්යයෙන් මොකක් හරි දෙයක් කරන්න උවමනා වෙන නිසා. ඉතින් මේක හරි ලේසි ඔයාලට පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ ගන්න රෝස් වෝටර් අතට අරගෙන මෙන්න මෙහෙම මුළු ඇඟේම ගා ගන්නයි තියෙන්නේ ඔයාලට. ග්ලිසරින් ගොඩක් දාන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට ග්ලිසරින් අපි පොඩි ප්‍රමාණයක් දැම්මනම් ඇති මේකට. එතකොට අපිට තෙතමනේ අපි ආරක්ෂා කරගන්න පුළුවන් අපේ ස්කින් එකේ තියෙන. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට මේක දියරයක් වගේනේ තියෙන්නේ. ඒ නිසා අපිට ගොඩක් මෙන්න මේ විදිහට ගන්න පුළුවන් අපිට අතට අරගෙන මෙන්න මෙහෙම තියාගන්නයි තියෙන්නේ. අතර ගන්නවන්න චුට්ටක් වැඩිපුර ගන්න මේ විදිහට අරගෙන මම අත් දෙකේ ගා ගන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ගා ගන්න පුළුවන්. අත්වල කකුල්වල ඔයාලගේ ස්කින් එකේම ගා ගන්න පුළුවන් මේ රෝස් වෝටර් කියන එක ගොඩක් හොඳයි. ටෝනින් වෙන එකක් නිසා. ඉතින් ගොඩක් වෙලාවට ස්කින් එකට ආරක්ෂා කරගන්න මේක ගොඩක් හොඳයි. තෙතමනේ ආරක්ෂා කරගන්න. ඉතින් ඉරිටේටින් ගතිය වගේ ආරක්ෂා කරගන්න ගොඩාක් හොඳයි. ඔයාලා මේක යූස් කරලා බලන්න. ලේසි හදාගන්න මේක රෝස් වෝටර් ඔයාලට ගන්න විතරයි තියෙන්නේ. රෝස් වෝටර් ටිකක් අරගෙන ග්ලිසරින් බෝතලයක් එච්චර ගාණක් වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා. මේක 150ක් වගේ මේ පොඩි. ඔයාලට රෝස් වෝටර් පොඩි බෝතලයක් ගන්න පුළුවන්. මේ වගේ පොඩි බෝතල් එනවා. ගොඩක් වෙලාවට ෂූටි බෝතල්. ඉතින් ඒ වගේ බෝතලයක් අරගෙන ඒකත් ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් ග්ලිසරින් තමයි අඩුවෙන් පාවිච්චි කරන්නේ අපි මෙතනදී රෝස් වෝටර් වලට. ගොඩක් වෙලාවට මේ වගේ බොටල් එකකට හදා ගන්නවා නම් ඔයාලට මේකට සාමාන්‍යයෙන් ග්ලිසරින් බිංදු 10ක් 15ක් විතරක් දාගන්න. දැන් මේ ප්‍රමාණයට මම කියන්නේ 10ක් 15ක් විතර දාගන්න. දැන් ඔයාලට පොඩි ප්‍රමාණයක් හදා ගන්නවා නම් ගොඩක් වෙලාවට එතකොට බිංදු 5ක් විතර දාගෙන හදාගන්න. එතකොට ලේසි ඒ වෙලාවට ඔයාලට උනා රෝස් වෝටර් ටිකක් අතට අරගෙන ඒකට බිංදු ටිකක් දාලා ඒ වෙලාවට ගා ගන්නත් පුළුවන්. මේක ගොඩක් වෙලාවට ඔයාලා රෝස් වෝටර් තියාගෙන හිටියොත් ගෙදර. ඉතින් ගොඩාක් ලේසි විදිහට ඔයාලට ස්කින් එක තියාගන්න පුළුවන් දෙයක් තමයි මම අද කියලා දුන්නේ. ඔයාලා මේක යූස් කරලා බලන්න, පාවිච්චි කරලා බලන්න. මේක අත්අදහා බලන්න මේ ඔයාලට ස්කින් එකට ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් ඔයාලට අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් එයි මේ වගේ දේවල් පාවිච්චි කරලා බලන්න. ගොඩක් වෙලාවට ග්ලිසරින් කියන්නේ ස්කින් එකට විතරක් නෙමේ හෙයා එකටත් ගොඩක් හොඳයි. ගොඩක් වෙලාවට හෙයා එකට පාවිච්චි කරද්දී අපි ඇලෝ ජෙල් එකත් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම එහෙම පාවිච්චි කරනවා. ඇලෝ ජෙල් එකට අපි ග්ලිසරින් ටිකක් දාලා
අපේ hair එකේ සහ skin එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. එහෙම හදාගද්දි මම ඔයාලට කියලා දුන්නා කලින් සැරේක ඇලෝ ජෙල් එකත් එක්ක ග්ලිසරින් දාලා විටමින් E දාලා හදන එකක් ඔයාලට මතක ඇති. ඒක අපිට hair එකටත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒක hair සහ skin එකට දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ග්ලිසරින් සහ අපිට අපි දාන ඕන hair oil එකක් තියෙනවා නම් hair oil එකට දාලා අපිට මේ ග්ලිසරින් දාලා පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් හොඳ විදිහට ඔයාලගේ කොණ්ඩේ මැනේජ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් යූස් කරලා බලන්න. එතකොට ඔයාලගේ කොණ්ඩේ ගොඩාක් හොඳ විදිහට මැනේජ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. සතුටින් ඉන්න, hina වෙලා ඉන්න හැමෝටම ආදරේ. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්න. මොනවා හරි මගෙන් තව beauty පැත්තෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන්ම මට comment එකක් දාන්න. මම ඔයාලට ඒ comment එකෙන් අනිවාර්යෙන් reply එකක් දානවා. මම අනිවාර්යෙන්ම බලනවා comment දාන ඒවා. ඒ නිසා අනිවාර්යෙන් දාන්න. එතකොට මම ඒකට reply එකක් දානවාමයි. ඉතින් එහෙනම් මම ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. සතුටින් ඉන්න, hina වෙලා ඉන්න හැමෝටම ආදරේ.